කොහෙද ගියේ? චූදාන. Hi hello good morning ඔයගොල්ලෝ හැමෝටම. අද තමයි මම පෝස්ට් කරන මගේ පළවෙනි YouTube vlog එක. අපි අද මුලින්ම මේ 2026 අවුරුද්ද පටන් ගන්න හිතාගෙන ඉන්නේ ගොඩක් සීක්‍රට් ප්ලේස් එකක්. හැමෝම දන්නවා අද මම යන්න හදන්නේ උදේ පාන්දරින්ම සිරිපා කරුණා කරන්න. හැමෝම යන පාරක් නෙමෙයි. අද අපි යුනික් පාරකින් යන්නේ. සඳගල තැන්නෙන් තමයි සිරිපා කරුණා කරන්න යන්නේ. අපි බලමු කොහොමද කියලා. අපි ගමන පටන් ගන්න කලින් මුලින්ම ආශිර්වාදය ගන්න කියලා සමන් දේවාලයට ආවා. මේ ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේන්නේ මස්කෙලිය සමන් දේවාලේ. ලස්සන කාලගුණෙත් එක්ක හැටන් පැත්තේ ඉඳන් එන ඔයාලට මස්කෙලිය පාර එනකොට හම්බෙන තුම්මන් හන්දියෙන් ශ්‍රීපාද ස්ථානයට යන්න තියෙන හැටන් නල්ලතන්නිය මාර්ගය දිගේ ඉස්සරහට එනකොට මේ දවස්වල එන කෙනෙක් නම් දිත්ව වලින් වෙච්ච නායම් හානි වුණත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි ඊළඟට රාජුමලේ පාර දිගේ ලස්සන මරේ වතුයාය මැද්දෙන් තමයි මේ පාරේ යන්න තියෙන්නේ. මං හිතන්නේ මම ජීවිතේ දැකලා තියෙන ලස්සනම තේවත්ත කියලා කිව්වොත් මං හරි. ඒ වගේම ප්‍රයිවට් වෙහිකල් එකක් නැති ඔයාලට උනත් රාජුමලේ බස් එකේ ඉස්සරහට ඇවිල්ලා තේවත්ත අවසාන වෙන තැනදී බස් එකෙන් බැහැලා මේ වගේ උඩට පයින් එන්න තියෙනවා. එතනදී මේ වගේ තැනකින් ගිමන් හැරලා ඕගලන්ට පුළුවන් ගමන මෙතනින් පටන් ගන්න. අපි දැන් පටන් ගන්නවා සඳගල තැන්නෙන් සිරිපාද කරුණාව. මේ තමයි අපේ පටන් ගන්න තැන තියෙන්නේ. මෙතන බෝඩ් ගහලා තියෙනවා ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කරන්න කියලා. මෙතනින් අපි පටන් ගන්නවා ලස්සන තේවත්තක් මැද්දෙන් තමයි මෙතනට අපි ආවේ. අපේ වාහන අතන පාක් කරලා. අපි යන් ඉස්සරහට ගිහින් බලමු මේ පාර කොච්චර ලස්සනද කියලා. හැටන් කුරුවිට එරත්න පාරවල් හැරුණාට පස්සේ තියෙන ලස්සන කැලෑ පාර තමයි මේ සඳගල තැන්න පාර කියලා කියන්නේ. ඒ වගේම සිරිපාදේ යන්න තියෙන කෙටිම පාර තමයි මේ පාර. මොකද අපි මේ ගමන පටන් ගන්නෙම උඩ තේවත්තක් මැද්දෙන් හින්දා. ඒ වගේම තමයි හරිහමං පඩිපලක් පාරක් නැතුව කැලෑ වස්සෙන් ගල් මුල් අතරින් යන්න තියෙන හරිම ඇඩ්වෙන්චරස් ගමනක් තමයි මේක. අපිට යන අතරමඟදී බොන වතුර කියලා ගහලා තියෙන ඒ වගේ පුංචි දොළ පාරක් හම්බ වෙනවා. හැබැයි අපි ගියේ ලොකුවට වැස්ස කාලෙක නෙවෙයි හින්දා එතන ලොකුවට වතුර තිබ්බේ නැහැ බොන්න ගන්න තරම් සුදුසු තත්ත්වේ. අනිත් එක අපිට නම් වතුර වල අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මොකද අපි ඇති වෙන්න ගමනට වතුර අරන් ගියපු හින්දා. කොළපාට ලෝකයක් මැද්දෙන් පැය දෙකක විතර හයික් එකකට පස්සේ අපි දැන් සඳගල තැන්නට ගොඩක් ළඟයි. අපිට මෙතනදී දැනෙන ෆීලිං එක වචන වලට කියලා නිම කරන්න බෑ. අනිත් එක අපි යන දවසේ මේ වෙලාව වෙද්දී උඩ මළුවේ තේවාව අපිට සඳගල තැන්නට ඇහෙනවා තේවාවේ සද්දේ. මේ සඳගල තැන්නේ පාර එන සමහර නඩ මෙතන තැන්නේ කැම්ප් කරලා රෙස්ට් කරලා ඊළඟ දවසේ ඊළඟ ඉතිරි හයික් එක පටන් ගන්න නඩ ඉන්නවා. හැබැයි අපි නම් ලොකුවට රෙස්ට් කරේ නෑ. මෙතන චුට්ටක් ඉඳලා එමෙට ආපහු මේ කැලෑව මැද්දෙන් අපේ ගමන ඉස්සරහට පටන් ගත්තා. සුබාදහමේ නිර්මාණ කොයි තරම් අපූර්වද කියලා කියනවා නම් අපි යන පාර මගදී ගස් එකට ලං වෙලා සමහර තැන්වලදී අපි කොළපාට ගුහාවක් මැද්දෙන් යනවා වගේ හරිම ලස්සන වචනෙන් කියන්න බැරි තරම් ෆීලිං එකක් අපිට දැනුනේ. සඳගල තැන්න කැලෑ පාරේ තියෙන අමාරුම කොටස තමයි මේ. මොකද මේ වෙනකොට අපි පැය ගානක හයික් එකකට පස්සේ අපේ එනර්ජි ලොස්ට් වෙලා අපි ෆෙඩ් අප් වෙලා ඉන්නේ. හැබැයි මගේ 4 වෙනි ගමන වුණත් මේ සිරිපා වන්දනාවට ආපු මම මාරම එක්සයිටඩ් උඩමළුවට යනකම්. දැන් සඳගල තැන්න කැලෑ පාරේ අපි ඉන්නේ අවසාන හරියේ. මෙතනින් පස්සේ හැටන් මාර්ගයට අපි ආපහු ජොයින් වෙලා එතන ඉඳන් අපිට තියෙන්නේ මහගිරි දම්බිය හරහා උඩමළුවට යන්න.
මහගිරි දඹය පටන් ගත්තට පස්සේ හම්බෙන පළවෙනි ආපන ශාලාව තමයි මේක. මෙතන ඔයාලට රෙස් කරලා මොනවා හරි කාලා බීලා එහා පැත්තේ මල් කඩෙන් මල් පහන් මොනවා හරි අරගෙන යන්න පුළුවන්. මෙතනට පස්සේ හම්බෙන්නේ තව එකම එක කඩයයි. එතනින් පස්සේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ශ්‍රීපාද මළුවට. මෙතනින් පස්සේ අපිට තියෙන්නේ පූජා කටයුතුත් එක්ක සිරිපාදේ වන්දනා කරන්න.